Hi mobile gamers. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පැත්තට යන වීඩියෝ එකක් කොහොමද හරියටම ඔයාගේ mobile phone එකෙන් edit කරගන්නේ කියලා. හරි guys, ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනේ InShot එකට. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතන එන්න මේ මුලින්ම තියෙන canvas කියන උඩ ඔබලා ඔයාලගේ size එක තෝරගන්න ඕනේ boys. මේ ඊට පස්සේ boys ඔයාලා ගන්න තියෙන මේ විදියට මම දාන size එක තෝරගන්න ඕනේ boys ඔයාලා. ඉතින් ඊට පස්සේ boys මේ වීඩියෝ එක මචං තප්පර කිහිපයක් දිගට add කරලා ඔයා මෙතන තියෙනවා boys මෙන්න මේ විදියට PLP කියලා එකක්. ඕකෙන් වගේ gallery එකට ගිහිල්ලා boys ඔයාලා මචං තෝරගන්න ඕනේ boys ඔයාලට අවශ්‍ය ෆොටෝ එක හරි වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ boys ඔයාලා කරන්න ඕනේ මම මේ කරන දේ කරන විදිහටම ඔයාලා කරන්න. ඔයාලට පේනවා ඇති boys මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ ප්‍රොෆයිල් එක තියෙන තැනට ගෙනියන්න. ගෙනියලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ ත්‍රිකෝණය වගේ කොබන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන ආයෙසරක් PLP ගිහිල්ලා ඒ වගේ ත්‍රිකෝණයක් ආයෙසරයක් කොබන්න boys. ඊට පස්සේ boys මේ මිහිට මේක ඉස්සරහට දාන්න. ඊට පස්සේ boys මම මේ කරන විදිහට කරන ස්ටෙප් ටිකම ඔයාලා මේකත් කරන්න. හරි boys, ඉතින් ඔයාලා ඊට පස්සේ boys මෙන්න මේ විදිහට මේකට ගිහිල්ලා boys තව key frame එකක් add කරගන්න ඕනි. ඒ key frame එක boys අපි add කරන්නේ මෙන්න මේක මේ පැත්තට යන විදිහට හදන්න boys. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට key frame එකක් add කරන්න boys. ඊට පස්සේ boys මෙතන පොඩ්ඩක් පිස්සු නටුව එක ගණන් ගන්න එපා. හරිද? ඊව එහෙම තමයි ඉතින් පොඩ්ඩ බන්නද දාන් වෙනවා ඩූම් වෙනවා. ඊට පස්සේ මෙතනින් තව key frame එකක් ඔයාලා add කරන්න ඕනේ boys. මේ key frame එක add කරන්න පට්ට පමාරු මේ හැමරියේ බෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට පිටිපස්සට තමයි boys මේක මේකේ අදින්න ඕනේ. ඊට පස්සේ මේක පිටිපස්සට ඇදලා boys ඉතින් ඔයාලා තව key frame එකක් add කරලා මේක මැද්දට ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ boys මෙන්න මෙතන boys slip කියලා බටන් එකක් තියෙනවානේ. අන්නේ බටන් එක ඔයාලා ඔබලා ඔයාගේ profile එක ඔයා review කරන profile එක එන තැනට මේක අරන් යන්න ඕනේ boys මෙන්න මේ විදිහට. ඊට පස්සේ boys ඒක මෙතනට ගානට දාගන්න ඕනේ boys. ඔයාලට පේනවා ඇති මම මේ කරනවා වගේ මේ ගානට දාගන්න. හරි boys, ඉතින් මේ ගානට දාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එතනටත් තව key frame දෙකක් තුනක් හතරක් add කරන්න ඕනේ boys. ඉතින් අපි ඒවත් add කරන්න හැටි බලමු ඉතින් ඉස්සරහට වීඩියෝ එක. ඉතින් boys ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මේ තත්පර පහ ඇතුළත මගේ channel එක subscribe කරන්න. ඉතින් boys මේ තත්පර පහ ඇතුළත මගේ channel එක subscribe කරපු හැමෝටම thank you. ඉතින් එහෙනම් අපි නවත්තපු තැනින් ආයෙසරයක් යම් වීඩියෝ එකට. හරි boys, ඉතින් ඔයාලා ඊට පස්සේ boys මම කරන විදිහටම කරන්න boys. ඉතින් ඔයාලා මෙන්න මෙතනට තව key frame එකක් add කරන්න ඕනේ මෙතන PLP වල ගිහිල්ලා. ඊට පස්සේ boys මෙන්න මේ ඔයාගේ මේ ID එක ගාවට මේක zoom කරන්න boys. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේක zoom කරගන්න ගැම්මට ගන්න. ඉතින් ගැම්මට zoom කරගෙන boys ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඉතින් අපි දැන් මේක zoom out කරන් තමයි යන්නේ. හරි boys, ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේක zoom කරගන්න boys. මම මේ කරනවා වගේ. ඉතින් ඔයාලා මේ ගැම්මට zoom කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ boys ඔයාලා කරන්න ඕනේ මේක zoom out කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට මෙතනින් slip කරලා මෙතනිමුත් ගානට slip කරලා boys ඔයාලා මෙතනින් මේක ගානට adjust කරගෙන මේක zoom out කරගන්න. ඉතින් boys මම කරන විදිහට මේක zoom out කරගන්න. ඉතින් මෙතනට boys තව key frame එකක් add කරගෙන ඔයාලා ගැම්මට මේක zoom out පාරක් දාගන්න. ඔයා ගානට ඊට පස්සේ මේක adjust කරගන්න. හරි boys, ඊට පස්සේ boys අපිට තියෙන පොඩි දෙයක්. ඉතින් මේ ටික ඕඩි පොඩි එකට තේරෙනවා මේ වීඩියෝ එක බලලා boys ඔයාලට පැත්තට යන වීඩියෝ ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට තාමත් පැත්තට යන වීඩියෝ හදාගන්න බැරි වුණා නම් boys ආයෙසරක් කමෙන්ට් එකක් දාන්න. මම මේක ආයෙසරක් කියලා දෙන්නම්. ඒ වගේම boys මේ cap cut එකකින් කරගන්න ඕන නම් boys කමෙන්ට් එකක් දාන්න. මම cap cut එකකින් කරන විදිහත් කියලා දෙන්නම්. හරි boys, ඉතින් කතාවෙන් කතා boys වීඩියෝ එකක් යනවා. හරි boys, ඉතින් කතාවෙන් කතා වීඩියෝ එකක් යනවා. ඉතින් boys මම මේ කරන විදිහටම කරන්න. මම ඔයාලට අපසාන්ට ෆයිනල් අවුට්පුට් එකක් දෙන්නම්. හරි boys, ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ පැත්තටයි ඒ පැත්තෙන්ම boys තව key frame එකක් add කරලා ඊට පස්සේ තව ටිකක් ඉස්සරහටයි තව key frame එකක් add කරලා පිටිපස්සටයි boys යවන්න ඕනේ boys ඔයා මේක. ඉතින් මෙන්න මේ විදිහට පිටිපස්සටම යවන්න. පිටිපස්සටම යවලා boys ආයෙසරයක් මේක ඉස්සරහට නෙමෙයි මැදට ගන්න boys ගානට. හරි boys, ඉතින් මැදට ගත්තට පස්සේ boys අපේ වීඩියෝ එක නම් ඉවර වෙනවා. හරිද? ඉතින් boys ඔන්න ඔච්චරයි boys ඔයාලට කරන්න තියෙන්නේ. හරි boys, දැන් එහෙනම් අපි මේකේ ෆයිනල් විදිය බලමු boys. ඉතින් දැන් මම මේ විදිහට ගානට මේ trim කරගෙන කියන ගානට cut කරගෙන boys ඔයාලා දැන් boys ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දැන් ඔයාලට ෆයිනල් වීඩියෝ එක පෙන්නන්නම්. හරි boys, ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගානට හැදිලා තියෙනවා. හරි boys, මේ boys ඉතින් තව දෙයක් කියනවා boys මේ account එක මගේ නෙවෙයි මගේ යාළුවෙක්ගේ account එක.
හරි බොයිස් ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඉතින් මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බෙනවා. හැමෝටම good bye.